සැරිසරන්නට සූදානම්ද ඔහුට සෙනෙහවන්ත බිරිඳ වෙලා මමත් ඔහු හා සමග ඒ අරමුණ සඵල කරන්නට සහාය වෙනවා. එය මගේ ප්‍රාර්ථනාව. මේ කුසලයෙන් නිතු වේවා කියලා බුදුහාමුදුරුවන්ට මල් පුදනවා. බුදුහාමුදුරුවෝ මේ දෙන්නටම මීට සාරා අසංකේය කල්ප ලක්ෂයකට පෙර නියත විවරණය ලබා දුන්නා. එතෙන් සිට අප මහා බෝසතාණන් වහන්සේ භවෙන් භවයේ මේ සංසාරේ කොච්චර දුක් ගැහැට විඳිමින් ඔබ මා වෙනුවෙන් සැරිසරුවද. උන්වහන්සේට බුදුවරු 27 නමක්ම මුණ ගැහුණා නේද? නිවන් දකින්න ඕන තරම් ඉඩ තිබුණා. ඒ බොහෝ ශාසනවල පැවිදි බවත් ලැබුවා. හැබැයි උන්වහන්සේගේ හිතේ අදිෂ්ඨානයක් තිබුණා. බුද්ධෝහං බෝධිසාමීති. මම අවබෝධය ලබා අන් අයටද අවබෝධය කරවමි කියලා. ඒක තමයි බුද්ධත්වය. බුද්ධ කියලා කියන්නේ මේ ලෝකේ සර්වාකාරයේ සියල්ල පිළිබඳව අතැඹුලක්සේ අවබෝධ කරගත් උතුමා කියන අදහසයි. මේ ලෝකය සම්ෘත වෙලා විවෘත වෙන හැම කලෙකම මේ ලෝකයට බුදුවරු පහළ වෙනවා. ඒ වගේම ලෝකේ බුද්ධ ශූන්‍ය කාලත් පවතිනවා. අප පින්වන්ත වෙලා තියෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින අවධියක දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන උපදින්නට. මේ මනුෂ්‍ය ජීවිතය මේ සත්ව ලෝකයේ තුල බොහෝම දුර්ලභ ජීවයක්. ඒක හොඳට මතක තියාගන්න. කොයිතරම් දුර්ලභද කියන එක වටහා ගන්නට ඔබ මේ කරුණු ටික සිතට ගන්න. මේ ලෝකේ මනුෂ්‍ය ජනගහනය දැනට ඉන්නේ කෝටි 800කට ආසන්නවයි. ඔබ දන්නවද තිරිසන් සත්ව ජනගහනය කොයිතරම් ඉන්නවද කියලා? පින්වත්නි, මේ ගමක් ඇතුලේ ඉන්න හුඹහක කුඹු ගුලක කුඹියන් වේයන් කොච්චර ඉන්නවද? මේ ඔක්කොම තිරිසන් සත්තු. අප හුරතලෙන් හදන බල්ලා පූසගේ ඉඳලා කොටි ව්‍යාග්‍රය දක්වා සප්ත මහා සාගරයේ වසන ජලයේ ජලජ ජීවීන් දක්වා මේ සියල්ලම තිරිසන් සත්තු. මේ අය මේ ලෝකයේ සිටිනවා කෝටි 800කටත් වැඩි. අපි ඒ අතර වෙන සත්වයේ කොයි වගේද කියලා පොඩ්ඩක් හිතන්න. අපි වැරදීමකින් හරි මහපාරේ අසරණව ඉන්න බැල්ලකගේ කුසේ බලු පැටියෙක් වෙලා ඉපදුනා නම්, අපි මහපාරේ අසරණව ඉන්න පූසම්ම කෙනෙක්ගේ කුසක ඉපදුනා නම්, නැත්තම් මහකලයක පාවෙක් වෙලා වෙන මොකෙක් හරි සතෙක් වෙලා, එහෙම නැත්තම් කුරා කූඹියෙක් වෙලා ඉපදුනා නම් මොන වගේ තත්වයක් උදා වෙන්නේ කියලා හිතන්න. ඒ විතරක් නෙවෙයි තිරිසංගත සත්වයින්ට